ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ජපානයේ මම ජීවත් වෙන නගරයේ තියෙන ඒ කියන්නේ ෆුකුෝකා නගරයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධම පන්සල. මේක මේ ජපන් ජාතකින් ගොඩාක් ගරු කරන පන්සලක්. ඉතින් අපි මේ පන්සලට ඇතුල් වෙනකොට දෙයක් කරන්න ඕන. ඉතින් අපි අත් දෙක සෝදාගෙන අත් දෙක පිරිසිදු කරගෙන තමයි ඇතුල් වෙන්න ඕන. මගේ ගෙදර ඉඳන් කිලෝමීටර් 16ක් විතර තමයි දුර තියෙන්නේ. ඉතින් අත් දෙක සෝදාගෙන පිරිසිදු කරගෙන අපි යන්න ඕන මෙන්න මෙතෙන්ට. මේ යාළගේ මේක සංකේතයක්. ඉතින් මේ සතාගේ ඔළුව අත ගාලා බඩ අත ගාලා තමයි පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. පන්සල ඇතුළට ගිහිල්ලා බලපු අපි තවත් සුවිශේෂී දේවල් තියෙනවා, ලස්සන දේවල්. අපි ඒ දේවල් පොඩ්ඩක් බලමු. මම ඔයාලට පෙන්නන්නම්. මට පුළුවන් විදිහට සමහර විට අඩුපාඩු ඇති වෙයි. ඒ ගැන සමා වෙන්න. අපි ගිහිල්ලා බලමු පන්සල ඇතුළට. තව දෙයක්, අපි ලංකාවේ වගේ නම් මේ වගේ පන්සලකට ඇතුල් වෙනකොට අපි කැප් එක ගලවලා සෙරෙප්පු ගලවලා අපි එහෙම යන්න ඕන. හැබැයි මේ පන්සලේ කියන්නේ මෙයාලගේ එහෙම නම් නැහැ. නමුත් සමහර තැන් තියෙනවා අනිවාර්යෙන්ම මේ පන්සලේ වුණත් ඇතුල් වෙනකොට සෙරෙප්පු ගලවලා බාට ගලවලා එහෙම කැප් එක ගලවලා එහෙම යන්න ඕන. ඉතින් අපිට පේන්න අද නම් මේ පන්සල එහෙම දෙයක් මම දැක්කේ නැහැ. ඉතින් මම ඒක නිසා ඒ විදිහට ගියා. ඉතින් ඕගොල්ලන් බලන්නකෝ මෙතන මේ කට්ටිය මොනවද කරන්න කියලා. මෙතන කරන දේ තමයි අපි අර ලංකාවේ ප්‍රධාන පන්සල් වලට ගියාම අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව, කතරගම කිරිවෙර අන්න ඒ වගේ තැන් වලට ගිහිල්ලා අපි හිතේ තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි පඳුරක් ගැට ගහනවානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේගොල්ලන් කරන්නේ. ඉතින් මෙතන සිද්ධ වෙන දේ බලන්නකෝ. මම අර කලින් කියපු විදිහට තමයි මෙතන අර ලංකාවේ අපි බෝධි පූජා පවත්වන්නේ එක්ක විභාග සමත් වෙන්න නැත්නම් ග්‍රහපලලිත දුරු වෙන්න. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනට කාලය වෙන් කරලා, ඒ කියන්නේ සල්ලි ගෙවලා දවසක් වෙන් කරලා, ඒ කාලයක් වෙන් කරගෙන තමයි මේ පූජාව පවත්වන්න ඕන. මෙතනට ගොඩාක් කට්ටිය එනවා. මෙයාලා ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි මේ සිද්ධිය. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ අපි අර ලංකාවේ වගේ ඇවිල්ලා ඊළඟට පඳුරු දාන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. මේ පඳුරක් දාලා අපි ප්‍රාර්ථනා කරලා ආශිර්වාද ලබා ගන්නවා. ඉතින් මට අහම්බෙන් දකින්න ලැබුණ තවත් ලස්සන දෙයක් තමයි මේ ජපන් ජාතිකයන්ගේ තියෙන. ඉතින් එනම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේ දෙයකින් හමු වෙමු.